රෙස්ට් කරලා රෑට ඔබ බස්සට පස්සේ රුවන්වැලි මහසෑය වඩින්න යනවා. බලන්න බැරි. ඉතින් අපි දැන් අනුරාධපුරයට ආව ගමන් අපි හොටෙල් එකට ගියා රෙස්ට් කරන්න. රෙස්ට් කරලා හොඳට පැය දෙකක් විතර නිදාගත්තා. ඊට කලින් අපි හිතුවා කන්න එන්න ඕන කියලා. අපි ආවේ ආරච්චියකට. ඒකේ කෑම හරිම රසයි. අපි වෙජිටේරියන් වුණා. ඉතින් අද දවල් අපි හොඳට කෑම කාලා රෙස්ට් කරන්න ආපහු ගියා. ගිහිල්ලා තේ එකක් එහෙම හදාගෙන බීලා ඇත්තට ගමන් මහන්සිය ගොඩක් තිබුණා. ගොඩක්ම අවුව හින්දා තමයි ඒ මහන්සිය ගොඩක්ම දැනුනේ. ඊට පස්සේ අපි හිතුවා මේ ටිකක් රෙස්ට් කරාට පස්සේ වොෂ් එකක් දාගෙන එහෙම රුවන්වැලි මහසෑයට යන්න ඕන කියලා. සත්සා ඊට පස්සේ අපි නෙළුම් මල් අරගෙන පහන් අරගෙන තෙල් දාලා පත්තු කරලා ලස්සනට අපේ වට කටයුතු ටික කරගත්තා. මොකද අපි අටපිරිකර ගෙනිච්චා රුවන්වැලි මහසෑය වටේ ඉතිපිසෝ ගාථාව කිය සජ්ජායනා කරගෙන වට 3ක් ගියා. ඒ වගේම පූජා කරා, පිරිත් සජ්ජායනා කරගෙන මගේ අම්මට එහෙම හොඳට වඳින්න පුළුවන් වුණා. ඉතින් ඒ පින්කම් මේක බලන මගේ යාළුවොත් හැමෝම සතුටින් අනුමෝදන් වෙන්න කියන
ආරාධනා කරනවා. ඒ වගේම අපි මේ අනුරාධපුරේ යන ගමනේ මගේ ෆුල් වීඩියෝ එක දාන්නේ. මේක අද යන්න බැරි අපේ ලංකාවෙන් පිටේ ඉන්න අපේ යාළුවොත් ඇති. ඉතින් එයාලටත් මේක සතුටින් අනුමෝදන් වෙන්නත් එක්ක තමයි දාන්නේ. ඉතින් ඇත්තටම මේ ගමන හරිම ලස්සනයි. ඒ වගේම අපි හිතේ හැටියට වැඳගත්තා. විශේෂයෙන්ම දවල්ට නම් ගොඩාක් රසයි. නමුත් රැට සීතල ගතියක් තියෙනවා. ඉතින් ඔගොල්ලත් රුවන්වැලි මහසෑයට ගියා නම් මේ අත්දැකීම විඳලා ඇති. ඊට පස්සේ අපි 10ට වහන හින්දා ඊට පස්සේ අපි කෑම කන්න ආවා ආපහු ආරච්චියකටම. ඒකේ කෑම හරිම රසයි. ඔයගොල්ලත් කාලා ඇති කියලා හිතනවා. ඊළඟ දවසේ උදේ අපි උදේම ගියා ජයශ්‍රී මහ බෝධියට. ජයශ්‍රී මහ බෝධියට යන්න කලින් අපිට වාහනෙන් බැස්ස ගමන්ම ෂටල් සර්විස් එකක් හම්බුණා. ඒකේ මල්ලිත් හරිම හොඳයි. එයා ඇවිල්ලා අපිව එතනටම ගිහිල්ලා දැම්මා. මම ඒකේ වීඩියෝ එකකුත් මේකෙම තියෙනවා. ඔව් නේද? ඔව්. දැන් අවුව. ඒකනේ. ඉස්සරට අවුව එක තමයි මේ. එහෙමද? ඔය වීදලේ යන පාර මේක. මේ දෙවල් මිනිස්සුන්ගේ ගම්මානේ. ඉස්සර කියන්නේ කොයි කාලෙද? මේ අවුරුදු 30කට විතර කලින්. पूजा करने वाली को उसको मितन लेने वाला मितन का तो अरंग नगर අපි වත්තල අරතියන්නේ ස්වර්ණමාලී මහසෑයයි කියලා ඈතින් දැකලා හිත පහදවාගෙන ශ්‍රද්ධාව උපදවාගෙන දෙව්ලොව ඉපදිච්ච අය ගැන නෙමෙයි සදහටම සංසාර සාගරෙම සමු අරගෙනම ගියපු පිරිසේ සීමාවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. එහෙමනම් වැන්දොත් කොහොමද? ඉතින් අපි වන්දනා කරලා එන ගමන් අපිට ඕන වුණා පොල් රොටි උණුවෙන්ම කාලා ප්ලේට් එක වුණා. අපි තැනක් හොයනකොට හම්බ වුණා වැවක් අයින ලස්සන තැනක්. හැබැයි ඒගොල්ලන් එතන හිටපු ඒ නැන්දලා දෙන්න ඒ වෙලාවෙම තමයි පොල් ගාලා පිටි අනලා අපිත් මාත් උදව් වුණා. අපි තේත් හදාගෙන රසම රස පොල් රොටිත් එක්ක කෑවා. ඉතින් මේ අතරමකට යන පාරත් හරි ලස්සනයි. දෙපැත්තේ කුඹුරු ඒ වගේම අපිට කොළඹ ගෙවන හිසකාරී ජීවිත රටාවෙන් චුට්ටක් හරි ඈත් වෙලා යන ලැබිච්ච කැස් වලටත් මනසටත් ලොකු මේ සහනයක් වුණා. බලන්න ඔයාලටත් මේක ලස්සන පේනවා නේද කියලා. කොල්ලතුරු වලින් එනකොම රසයි. ඒකද?
මේ පොල් රොටි කඩේ දළදාගමට කලින් කොළඹිනාරවන දළදාගමට කලින් බලල්ල ඒ හරි තමයි හම්බ වෙන දකින්න දැක්කේ. ඉතින් හරිම රසයි, හරිම හොඳ ඇන්දලා දෙන්නෙක් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගියොත් අමතක කරන්න එපා මෙතනින් කාලේ යන්න. අපි දැන් රොටි පුච්චන තමයි යන්නේ. අයියෝ පුළුවන්ද කියලා හිතුවා. ඉතින් අපි හිටියා පව් ඇත්තටම ගොඩක් මහන්සි වෙලා හදුවා. හරිම රසට. ඔව් අනුරාධපුරේ ගිහිල්ලන්නේ. අපේ කෙල්ල ඉන්න කඩේට 30ක් යන්නේ ගියවිලා ඒකයි උනේ. රසම රස රොටි පදම. Yes. Ini apa tuh kan? ඔය මේ පැත්තට. Ini yang tahu parah. ගින්දර තියෙනවා නේද? තියෙනවා. ඉක්මනට හදලා දෙන්නම්. දුන්නේ දුත් හදලා තියෙනවා. Mama නැත්නම් අනේ නෑ කියලා යවනවා. බෑ අනේ අතමට. ඕන් දෙක. කමන්නේ අපි කාලමයි යන්නේ. ඔව්. මම පෙන්නු. අපි පොල් රොටි කඩේක් හොය හොය ආව හොඳ තැන. ඒක ඉතින් ළඟටම ඇවිල්ලා ඇහුවා. ආයි අම්මට කන්න ඕන කියනවා. ඉතින් පවුනේ. අනුරාධපුරේ කවද්ද ගියේ ඊද? ඔව් ඊයේ ගියේ. Dia kan ni yang ni saya dia amal balado ngai paanang kanne. මේ වියරද මේ පැත්ත? මේ හෙට කියන්නේ අර ඉස්සරහ හම්බුනේ දලදාගම. ඔව්. දැන් මේ විලව බලන්න. ආ. අනුරාධපුරේ ඉඳලා යනකොට දළදාගම පහුවෙච්ච ගමන් බලන්න. පිට පත්තු කරගත්තා නේද? පාසු කෙරුවා. ඔයාලා කොහෙද ළඟද? අපි අනුරාධපුරේ ඉඳලා එනවා වත්තල. ඊයේ ගිහින් නතර වෙලා ඒ ඔව් ඊයේ ගියා අතර. දැන් මම ඉක්මනට හදලා දෙන්නම්. මොකද්ද මේ බැවට කියන නම? ඔව්. ඉක්මනට තුනක් හදලා දීලා අයිනි මාඩුව හදන්න. ඔව්. තුන කනකම්. දැන් අපි රසම රස රොටියක් කන්න යන්නේ. ඉක්මනට හැදෙන්න. ඒ පොයස් එක මෙතන. නේද? නෑ නෑ උතන කට්ටිය අපි උතන ගිහිල්ලා මම කියන්නේ. නෑ යන්නේ ඒක කට්ටිය කොච්චර කන්නේ. මේ දැන් විචාරට හම්බු. ගිහිල්ලා ෆෝන් එකට පෙන්නන්න අපි ලියන කාලා ආවා කියලා.
දුව නේද? රොටි හදනකොට දෙලලන්න බාන්න. ගෑස් එකෙන් උයන්න ගිහින් තමයි මම මේ ගෑස් එක උසගෙන එන්න ගිහින් වැටිලා මේ අර ඉස්සන්න බෑවෝ. හරි ඉස්සරහ ගෙදර තියලා තිබිලා මෙහාට ගිහින් ඉතින් අතට මොන හරි ගෑවද? බෙහෙත් කරනවානේ. හැබැයි දර තියෙන ඉඳ දරවලු. අර හේ අතපුල පුතා විතරද ඉන්නේ. එයි. අර බලන්න පුළුවන්. හරි නෑ පාරණයි. ඉතින් අපිම රොටි හදාගෙන අපිම කෑවා. රසම රසම ප්ලේන් ටිකකුත් බීලා අපි ආපහු එන්න පිටත් වුණා. ඉතින් අපි හොඳටම අවුවයි. ඒත් අපි හරිම ආසාවෙන් කෑවා ඒ රොටි පොඩි. ඉතින් යාන්ට්ලාගේ ෆොටෝ එකකුත් මං ගත්තා. මොකද මේ මගේ මූණ මෙහෙම වෙලා තියෙන හරිම දැවිල්ලෙන් රසට කෑවා. ඉතින් ඔයාලගේ අනිවාර්යෙන් යන්න